ඒ වගේම පූජ්‍යපාද ආචාර්ය දතෝ සිංගප්පූරේ සුමනසිරි නායක හාමුදුරන් වහන්සේගෙන් ඒ වගේම මහා සිංහලේ කස්සප නායක හාමුදුරන් වහන්සේගෙන් ඒ වගේම එන්පිල් අභයාරාම විහාරාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රපති පනාවුරේ තපස්සී ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු මහ සංඝරෝධින් අවසරයි. කාර්මික පින්වත්නි, ඉතා ශ්‍රේෂ්ඨ පින්කමක් සිදු කරලා නිමාවටපත් වෙන මේ මොහොතේදී ඔබලා සූදානම් වන්නේ කඨින ආනිසංස ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. අපේ බුද්ධ ශාසනය උගන්වනවා ශ්‍රේෂ්ඨතම පින්කම් 8ක් පිළිබඳව. මේ පින්කම් 8 ඊටමත් අපහසුයෙන් තමයි අපිට කරගන්නට පුළුවන් වන්නේ. මේවා තමයි ශ්‍රේෂ්ඨම පින්කම්. ඒ අතර තියෙන ප්‍රධානම පින්කම තමයි කඨින පින්කම කියලා කියන්නේ. මේ පින්කම් 8ම ලයිස්තුගත කරලා තියෙන එක ගාථාවකින් කඨිනට්ඨ පරික්කාරං වාසදානං ච උත්තමං බුද්ධප්පමුඛ සංඝස්ස දාන ධම්මස්ස ලේඛනං කෙත්ත දානං ච බුද්දස්ස පටිමා කරණං පිච කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි උච්චරේ කියලා. මේ පින්කම් 8 ලයිස්තුගත කරලා තියෙනවා. ඉතින් මේ පින්කම් 8 පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පින්කම් 8 ප්‍රධානම පින්කම තමයි කඨින චීවර පූජාවක් සිදු කිරීම. ඉතින් මේ ප්‍රධානම පින්කම තමයි අද මේ අවස්ථාවේදී මේ විහාරස්ථානයේ මගින් නිමාවටපත් කරන්නට යෙදුනේ. ඇත්තටම කඨිනය ගැන අපේ ත්‍රිපිටකයේ තුල විනය පිටකයේ සඳහන් වෙනවා මහා වග්ගපාළී කඨිනඛණ්ඩකය කියන බණ පොතේ සඳහන් වෙනවා කඨිනයක් අතුරන්නේ නිවැරදිව කොහොමද කියලා. කඨිනය කියලා කියන එකේ තේරුම් කිහිපයක් තියෙනවා. එක අදහසක් තමයි අපේ හාමුදුරුවෝ නායක පොල්පල නායක හාමුදුරුවෝ මුලින් මතක් කරන්නට යෙදුණා. අපත් සමග කතා කිරීමේදී කඨිනය කියන ව්‍යවහාරය යොදා ගන්නවා. ඉස්සර මේ කඨින චීවරය සකස් කරලා තියෙන අතින් තමයි මහලා තියෙන්නේ. දැන් අද වගේ මැෂින් එකේ නෙවෙයි. එතකොට අතින් මහලකොට රෙද්ද ඇදලා අල්ලගන්න ෆ්‍රේම් එකක් හදලා තියෙනවා. ඒ ෆ්‍රේම් එකට තමයි කඨිනය කියන්නේ. ඒක අදහසක්. ඒ වගේම තමයි කඨිනය කියන එක අදහස තවත් වෙනවා. අපේ සුමනසිරි නායක හාමුදුරන් වහන්සේත් මතක් කරා ඉස්සෙල්ලා දේශනාවේදී මේ අමාරුයි කියන අදහස. දැන් හින්දි භාෂාවේ තියෙන කඨිනකාම කියලානේ. ඉන්දියන් කෙනෙක්ගෙන් අහලා බලන්න කඨිනකාම කියන උගත් කියලා අමාරු වැඩවලට කියන කඨිනකාම කියලා. කඨින කියලා කියන්නේ අමාරුයි මේ පින්කම කරන්න. මේ පින්කම පිළිබඳව සඳහන් වෙන තව ගාථා දේශනාවක් තියෙනවා. පඨවි රිව නජාතු කම්පතේ නචලති මේරු රිවාති වායුනා වජිරමිව නවිජ්ජතේ ගණන් තමිදමතෝ කඨිනන්ති උච්චති. පඨවි රිව නජාතු කම්පතේ. මේ මහා පෘථිවිය අපි තනි කෙනෙකුට හොල්ලන්න බෑ. අනේ වගේ ඊට අමාරු දෙයක්. අමාරු මොකද්ද මේ ආනිසංස හොල්ලන්න අමාරුයි. පඨවි රිව නජාතු කම්පතේ නචලති මේරු රිවාති වායුනා. අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන මහා පර්වතයක් ඒකට කියන මහා මේරු පර්වතය කියලා. ඒකත් හොල්ලන්න බැරි එකක්. ඒ වගේ මේ ආනිසංස හෙල්ලෙන්නේ නැහැ. නචලති මේරු රිවාති වායුනා වජිරමිව නවිජ්ජතේ ගණං. ලෝක මණික් කපන්න උනත් ගන්නේ වජිර. අන්නේ වජිර පර්වතයක් වගේ කඩන්න විඳින්න සිඳින්න බැරි දෙයක් තමයි තමිදමතෝ කඨිනන්ති උච්චති. මේ කඨින පින්කමෙන් ලැබෙන ආනිසංස ඒ තරම් ශක්තිමත්. හැබැයි මේ පින්කමත් සැලවෙන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා 6ක් පිළිබඳව සඳහන් වෙනවා ධර්මයේ. අපේ පින්වතුන් අහලා තියෙන ප්‍රධානම සූත්‍රයන්නේ රතන සූත්‍රය. රතන සූත්‍රයේ සඳහන් වෙනවා චචා විඨානානි අබබ්බෝකාතුම්. අභිඨාන 6ක් තියෙනවා. මෙන්න මේ 6 සිදු වුණොත් අපි සංසාරයෙන් නොහැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ සංසාරයෙන් අතරමං වෙන කෙනෙක් වෙනවා.
අබබ්බ පුද්ගලෙක් වෙනවා. චචාවිතානනි ච කියලා කියන හයනේ. ඒ හය තමයි පංචානන්තරයේ පාප කර්ම. අපි පංචානන්තරයේ පාප කර්ම කරලා තිබුණොත් ආනන්තරයේ පාප කර්ම පහෙන් එකක් හරි කරලා තිබුණොත් මේ ආනිසංස අපිට විපාක දෙන්නේ නැහැ. මොකද පංචානන්තරයේ පාප කර්ම කරොත් අනිවාර්යයෙන්ම ඊළඟ ආත්ම භාවයේදී ඒවයි විපාක තමයි ලැබෙන්නේ. ඒ වගේම තව අනිත් එක තියෙනවා 6 වෙනි එක. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. අපි දැන් කටින පින්කමක් හොඳට කරලා අපේ ජීවිතේ ඒ කියන්නේ අවසාන කාලේ අපි මිත්‍යා දෘෂ්ටියට කියලා තියෙනවා. බුදුන් නෙවෙයි, ධර්මයේ නෙවෙයි, සංඝයා නෙවෙයි, පන්සල් ගිහිල්ලා වැඩක් නැහැ. අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටික අදහසකට ආවොත් මේ පින්කමේ විපාක ලැබෙන්නේ නැහැ. අන්නේ අභිධාන 6 නැතුව අපි මේ පින්කම මනුසාත්ම භාවයේදී කරගෙන තිබුණොත් ඒ ආනිසංස අපිට අනිවාර්ය වශයෙන් ලැබෙනවා. ඒ නිසා තමයි අපේ ගමේ උපාසකම්මල කියන්නේ හාමුදුරුවනේ මට කටින පින්කම කරාට පස්සේ මරුණත් කමක් නැහැ කියනවා. ඒව තමයි බලාපොරොත්තු අපේ අම්මලා තාත්තලාගේ. ඊට පස්සේ කටින පින්කම කරලා ටික කාලයකට ගියාට පස්සේ කියනවා හාමුදුරුවනේ කටින පින්කම නම් කරා මට මැරෙනකොට කටින පින්කම මතක් වුණොත් හොඳට මැති කියලා. ඒ මොකද මේක පරලෝක වශයෙන් ආනිසංස ත්‍රිවර්ග සම්පත්තිය ලැබෙනවා. මොකක්ද ත්‍රිවර්ග සම්පත්තිය කියන්නේ? දිව්‍ය, මනුෂ්‍ය සහ නිවන. මේ සම්පත් තුනම ලබන්න පුළුවන් පින්කමක් තියෙනවා නම් ඒක තමයි කටින පින්කම කියලා කියන්නේ. මේ කටිනානිසංස කියනකොට අමතක කරන්න බැරි නමක් තමයි නාගිත හාමුදුරුවෝ. නාගිතාපදානීය කියලා බණ පොතක් තියෙනවා. මේක ඇත්තටම ත්‍රිපිටකයට සම්බන්ධ බණ පොතක් නෙවෙයි. ඊට පස්සේ පෝස්ට් කැනොනිකල් ටෙක්ස්ට් එකක් හැටියට ගන්නෙ. මේකේ සඳහන් වෙනවා එක් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයත් එක්ක අනවතප්තවිල කොහෙද තියෙන්නේ? හිමාල පර්වතයේ. අනවතප්තවිල සමීපයේ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා 500 නමක් බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කරන භික්ෂුන් වහන්සේලාට ඔබලා අතුරින් සංසාරේ වටිනා පින්කමක් කරපු කෙනෙක් ඉන්නවනම් අනිත් අයත් එක්ක බෙදා ගන්න අනුමෝදන් වෙන්න කියලා. අපි එහෙමනේ අපි පින්කමක් කරාම අපේ ඉන්න කල්යාණ මිත්‍රයොත් එක්ක කියනව නේද? අපි ලංකාවේ ගිහිල්ලා රමස්ථාන වන්දනා කරා, දරදා මාලිගාවට ගියා, දඹදිව වන්දනාවේ ගියා, එහෙම ෂෙයා කරගන්නවා. එහි ආනිසංසත් විස්තර කියන්න කිව්වට පස්සේ හැමෝම නිශ්ශබ්දයි හාමුදුරුවෝ. එක් හාමුදුරු කෙනෙක් හිටියේ. ඒ හාමුදුරුවගේ නම නාගිත හාමුදුරුවෝ. උන්වහන්සේ පෙර බුදුවරුන්ගේ කාලයේදී නාරද කියන තරුණයා වෙලා කටින පින්කමක් කරලා තිබුණා. උන්වහන්සේ කටින පින්කමේ ආනිසංස ලැබපු හැටි ඉතා ලස්සනට කියනවා. එයින් එක ගාථාවක් කියනවා මම. කටින දානං දත්වාන සංඝේ ගුණවරොත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේනා විජානාමි දුක්ති. බුදුහාමුදුරනේ කටින දානං දත්වාන මම කටින පින්කමක් සිදු කරලා ඒ විතරක් නෙවෙයි සංඝේ ගුණවරොත්තමේ මහා සංඝයාගේ ගුණයන් වර්ණනා කරලා ඊතෝ තින්සේ මහා කප්පේ කල්ප 30ක් නාමි ජානාමි දුගති මම දුගතියක් ගැන දන්නේ දුගතියට ගිහිල්ලා නැහැ කල්ප 30ක් ආත්ම භාව 30ක් නෙවෙයි කල්ප 30ක් එක කල්පයකට අපි කොච්චර ආත්ම භාව වලට යනවද කියලා දන්නේ ඒ කල්ප 30 පුරාවටම උන්වහන්සේට මතක දිව්‍ය මනුස්ස ආත්ම භාව විතරයි. අපි බුදුදහමේදී අපි මේ දිව්‍ය ලෝකවත් මනුස්ස ලෝකවත් ප්‍රොමෝට් කරන්නේ. අපේ හරය තමයි නිවන් දකින්න. හැබැයි නිවන් දකින්නකම් අපිට අවශ්‍ය කරලා තියෙනවා නිවන් දකින්නට අවශ්‍ය කරන පින් කුසල් ඒව වර්ධනය කරන්න අපිට හොඳ මනුස්ස ආත්ම භාව හොඳ දිව්‍ය ආත්ම භාව තියෙන්නට. එහෙම වුණාම තමයි මේ විදිහේ පින්කම් වල අපිට නිරත වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ අය මේ පින්වතුන් අපේ තපස්සි හාමුදුරුවෝ මතක් කරපු හැටියට පුරා මාස 4ක් පුරාවටම පන්සල ආරක්ෂා කරගන්නට තපස්සි හාමුදුරුවන්ට සිව්පසේන උපස්ථාන කරා. පින්කම් මාලාවක් සිදු කරන්නට යෙදුණා. නිදි මැරුවා. මේ ආහාර සකස් කරා. මේක සාමාන්‍ය හෝල් එකක්.
මේ හෝල් එක විහාර මන්දිරයක් බවට පත් කරා. ලස්සනට සැරසිලි සකස් කරලා බුද්ධ මන්දිරයක් බවට පත් කරා. මහා සංඝරත්නයට බොහෝම ගෞරවයෙන් යුක්තව දානය පිළිගන්නන්නට යෙදුණා. සම්බුද්ධ පූජාව පැවැත්වුවා. අෂ්ට පරිස්කාර පූජා කරා. සෙසු පිරිකර පූජා කරා. මේ හැම දෙයක්ම සිදු කරේ තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය වැය කළා. ඒ තුලින් විශාල ආනිසංස යක් අපේ සාංශාරික ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දුගති ආත්ම භාවයෙන් මිදෙන්නට අවශ්‍ය කරන ඍජු දිව්‍යාත්ම භාව දක්වාම තමන්ගේ සසර ගමන යහපත් කරගන්නට පුළුවන්. ඒ වගේම නිවන් දකින්නකම් අපිට හොඳ ආත්ම භාව ලබන්නට පුළුවන්. කාමාවචර උසස්ම කුසලයක් තමයි, උසස්ම පින්කමක් තමයි සිදු කරන්නේ. මේවා තමයි කාමාවචර ලෝකවලදී කරන්නට පුළුවන් ප්‍රධානම පින්කම. කඨින චීවර පූජා පින්කම. ඒ පින්කමට අතහිත ගහලා කැප වෙලා මේ පින්කම විවිධාකාරයෙන් ලස්සන කරන්නට මේ පින්වතුන් වෙහෙසුණා, කැප වුණා. ඒක මහා විශාල ආනිසංසදායක පින්කම. ඉතින් එහෙමනම් ඊට වඩා අපි කරුණු කාරණා දික් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පින්කමෙන් ලැබෙනා වූ ආනිසංස බලෙන් මේ අතංගේ සාංශාරික ජීවිතයන් ආලෝකමත් බවට පත් වේවා, සපවත් ආත්ම භාව ලැබේවා. ඒ වගේම නිවන් දකින්නකම් සංසාරයේ දුගති ආත්ම භාවවල උපදින්නට නොලැබේවා, සුගති ආත්ම භාවම ලැබේවා. අවසානයේ මේ හැම දෙයකින්ම නිදහස් වෙච්ච නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ පින්කමත් මේ අයට උපනිශ්‍රේ වේවා, හේතු වේවා කියලා සාදු කියලා පින්වතුන්. මේ අවස්ථාවේදී අපේ